හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. ජීවිතේ දුවන දිවිල්ලෙන් මිදිලා සිතට ලොකුම නිදහසක් දැනෙන දවසක් තමයි වෙසක් පොහොය දවස කියන්නේ. මම අද දවසේ මගේ හිතට වගේම මුළු ගෙදරටම ලොකු ශාන්තියක් එකතු කරලා බුදු පහන පත්තු කරා. ගෙදර වැඩ කටයුතු ඉවර කරලා මම හිතුවා හිත නිවා ගන්න පොඩ්ඩක් එළියට යන්න. මුලින්ම අපි ගියේ අපේ අභිමානය කියාපාන හිතට මහා පුදුමාකාර සැහැල්ලුවක් දනවන වටදාගේ බලන්න. ඒ නිහඬ බව ගල් කැටයන් දිහා බලාගෙන ඉන්නකොට හිතට දැනෙන්නේ වචන වලින් කියාගන්න බැරි හැඟීමක්. අපි ටිකක් උදේම ගියපු නිසා මේ වෙලාව වෙනකොට නම් ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් මේ ගල් විහාරයේ ඇතුල් පාරවලින් යනකොට හිතට දැනෙන්නේ පුදුම හැඟීමක්. ඉතින් මේ වටපිටාව ඒ වගේම තියෙන දේවල් දිහා දැක්කහම හිතට පුදුම හැඟීමක් දැනෙන්නේ. ඉතින් මම මේ ගල් විහාරේ කී පාරක් ඇවිල්ලා තියෙනවද කියලාවත් මතක නැති තරම් ඒ තරමට ඇවිල්ලා තියෙනවා. ඒ කොහොමාවත් මම මේ වටපිටාවට මේ තියෙන සුන්දරත්වයට පුදුම තරම් ආදරෙයි. කවදා ගියත් ඉතින් මට දැනෙන්නේ පළවෙනි පාරට ගියා වගේ හැඟීමක්. වටදාගෙයින් සමුගෙන අපි ළඟට ආවේ රංකොත් විහෙර ළඟට. අපි රංකොත් විහෙර ළඟට යනකොට උදේ 9 විතර වුණා. අපි ඒ යන වෙලාවේ ටික දෙනෙක් තමයි ඇවිල්ලා හිටියේ. එළිය ටිකක් හුලං වැඩි නිසා අපි එළියේ කුටි වලින් පහන තියන්නේ නැතුව මේ ඇතුල් කුටි වලින් මල් තියලා පහන තිබ්බා. ඉතින් අපි මල් පහන් පත්තු කරලා ඉවර වෙලා මේ වැලි මළුවේ ටික වෙලාවක් ඉඳගෙන හිටියා. ඉතින් මේ වටපිටාවේ නිහඬ බවයි හැමතැනම විහිදෙන සුවඳ දුමයි එක්ක හිතට පුදුම නිදහසක් දැනෙන්නේ. ඉතින් මේ විදිහට ඉඳගෙන ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේවත් නැහැ. ඉතින් අපි රංකොත් විහෙරෙන් එළියට යනකොටම එතන මේ බෙලිමල් දන්සල තිබ්බා. හකුරු කෑල්ලක් එක්ක බීපු මේ බෙලිමල් එක ගතට වගේම හිතට හරිම ප්‍රබෝධමත්. ඉතින් වෙසක් එකට කියන්නේ ලංකාවේ හැමතැනම දන්සල් තියෙනවනේ. අපිට ඉතින් අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බුණා. ඉතින් අපි අයිස්ක්‍රීම් එකත් කාලා ටික වෙලාවක් ඔහේ ඉන්න ඕනි කියලා හිතාගෙන පරාක්කම සමුද්‍රය ළඟට ආවා. අපි දෙන්න පරාක්කම සමුද්‍රය ළඟ ටික වෙලාවක් ඉඳලා පාරට යනකොට තවත් අයිස්ක්‍රීම් දන්සලක් තිබුණා. ඉතින් මේ පාර අයිස්ක්‍රීම් දන්සල් ගොඩාක් තිබුණා. ඉතින් හස්බන්ඩ්ට බඩගිනි කිව්ව හින්දා අපි දෙන්නාව බැරිස්ටරේකට. අද ඉතින් හැමතැනම දන්සල් තියෙනවනේ. ඉතින් ගොඩාක් තැන්වල තිබ්බ අයිස්ක්‍රීම් දන්සල්. අපේ මිනිස්සුන්ගේ තියෙන සාමූහිකත්වය පින්වන්තකම දකිද්දි හිතට මාර සතුටුයි. ඉතින් අපි දෙන්නා බැරිස්ටර් එකෙන් මේ රසම රස කැපචිනෝ එක බොන්න තමයි ආසාවෙන් හිටියේ. ඉතින් අපි දෙන්නා කැපචිනෝ එකත් බීලා මේ කෑම එකත් කාලා ගෙදර යන්න තමයි දැන් මේ හදන්නේ. ඒ අද්දි ඉතින් තව බීම දන්සලක් තිබ්බා. අපි ඉතින් ඒකිනුත් බීම එකක් බිව්වා. ඉතින් මම නම් මේ විදිහට දන්සල් වලට යන්න හරිම ආසයි. ඉතින් අපිට මේ අයිස්ක්‍රීම් දෙක හම්බුනේ අපේ දෙමළ ජනතාව එකතු වෙලා දන්සලක් දීලා තිබ්බා. ඒකෙන් තමයි අපිට මේ අයිස්ක්‍රීම් දෙක හම්බුනේ. එයාලගේ ලස්සන ඇඳුමින් සැරසිලා දන්සලක් මේ විදිහට දෙනවා මම මේ දැක්කමයි. මමත් ඒ දිහා ආසාවෙන් බලාගෙන හිටපු නිසා මට ඒක වීඩියෝ කරගන්නත් බැරි වුණා. මට මේ පාර කලින් වෙසක් කූඩුව හදන්න බැරි වුණා. ඉතින් අපි ගෙදර ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා වෙසක් කූඩුව හදන්න පටන් ගත්තා. ඉතින් හිමින් සෙරේ බිම ඉඳගෙන වෙසක් කූඩුව මේ විදිහට ලස්සනට හදන්න පටන් ගත්තා මම.
ඉතින් අපි කඩෙන් සල්ලි දීලා කූඩුවක් ගන්නවට වඩා අපේ අතින්ම කොලාලවලා මෙහෙම වෙසක් කූඩුවක් හදාගත්තාම හිතට හරිම සතුටුයි නේද? මුළු අවුරුද්දෙම අප්‍රේල් මැයි ජූනි මාස 3ට මම ගොඩාක් ආසයි. ඉතින් මේ විදිහට හැමතැනම සරසලා තියෙනකොට හරිම ලස්සනයි නේද? ලංකාවේ හැම බෞද්ධ ගෙදරකම වෙසක් කූඩුවක් එල්ලලා තියෙනකොට හැම පාරක්ම මේ විදිහට ලස්සන සරසලා තියෙනකොට ඒක හිතට වෙනම හැඟීමක්. ඉතින් පළවෙනිදා කදුරුවෙල වෙසක් පෙරහැර තිබුණා. අපි ඉතින් පෙරහැර බලන්නත් ගියා. මම මේ පෙරහැරේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. හරිම ලස්සනයි මේ පෙරහැර. හැම අවුරුද්දකම මේ පෙරහැර තියෙනවා. අපි දෙන්න දෙවෙනිදා අරලගම්විල වෙසක් කලාපේ බලන්න ගියා. ඉතින් එතන මේ විදිහට ලස්සන තොරණක් තිබ්බා. අනේ ඉතින් මේ විදිහට තොරණක් පෙන්නන්න අපේ ලංකාව මිනිස්සු කොච්චර පින්වන්තයිද කියලා හිතෙනවා. ඉතින් එතන මේ විදිහට පොඩි කට්ටියට සෙල්ලම් කරන්න එක එක ඒවා තිබ්බා. ඉතින් මේ වගේ ඒවා සල්ලි හොයන තවත් උපක්‍රම තමයි. ඒ කොහොම වුණත් මේ වගේ දේවල් වලින් මේ පොඩි ළමයි කොච්චර සතුටු වෙනවද නේද? පොඩි අය විතරක් නෙවෙයි ලොකු අයත් මේ වගේ දේවල් වලින් විනෝද වෙන්න හරි ආසයිනේ. බලන්නකෝ ඉතින් මෙතන මේ පැංචෝ ටික කොච්චරනම් සතුටු වෙනවද කියලා. මට නම් හිතෙන්නේ පොඩි ගාණක් වියදම් කරත් මේ දේවල් වලින් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ කියලා. ඉතින් මේ වගේ දේවල් වලට එක එක්කෙනාට එක එක මත තියෙන්න පුළුවන්. මම නම් ඉතින් මේ දේවල් වලට නම් හරිම ආසයි. මේ තොරණ තිබුණ තැනම මේ විදිහට ලස්සන කැරකෙන කූඩුවක් හදලා තිබුණා. ඒක පොඩි කූඩුවක් වුණත් ඉතින් ඒකත් හරිම ලස්සනට හදලා තිබුණා. ඉතින් මේ විදිහට තමයි මගේ වෙසක් චාරිකාව නිමා වුණේ. මගේ හිතට නම් මේ දවස් ටික හරිම සතුටු හිතෙන දවස් ටිකක් වුණා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.